ආයුබෝවන් සුබ දවසක් සියලු දෙනාටම. ඔන්න මම අදත් ආවේ අපේ 3 4 5 පොඩි වැට්ටු මුණ ගැහෙන්න විශේෂ ගණිත ගැටලු රටාවක් අරගෙන. ශිෂ්‍යතර තව චූටි කාලය නේද තියෙන්නේ. රයිට්. මම ඔයගෙන් ප්‍රශ්නයක් අහන්නද? මොනවද පුතේ ඉරට්ට සංඛ්‍යා කියන්නේ? මොනවද ඔත්තේ සංඛ්‍යා කියන්නේ? ඔයාගේ උත්තරෙත් කියන්නද? ඔයා කියයි ඉරට්ට සංඛ්‍යා කියලා කියන්නේ දෙකෙන් බෙදෙන සංඛ්‍යා, ඔත්තේ සංඛ්‍යා කියලා කියන්නේ දෙකෙන් බෙදෙන්නේ නැති සංඛ්‍යා කියලා. ඔය උත්තරේ නම් ඔයා ගාව තියෙන්නේ ඕක වැරදි. රයිට්. එහෙනම් අපි ගිහින් බලමු වීඩියෝ එකේ අද මොකද්ද හරි දේ කියලා. රයිට්. මෙන්න ඉරට්ටේ සංඛ්‍යා, මෙන්න ඔත්තේ සංඛ්‍යා. මම ඔයාලට කියන්නම් මොනවද ඉරට්ටේ සංඛ්‍යා කියන්නේ කියලා. ඉතිරි නැතිව හරියටම දෙකෙන් බෙදෙන සංඛ්‍යාවට අපි කියනවා ඉරට්ටේ සංඛ්‍යා කියලා. ඉතිරි නැතිව හරියටම දෙකෙන් බෙදෙන සංඛ්‍යා ඉරට්ටේ සංඛ්‍යා. එතකොට ඔත්තේ සංඛ්‍යා කියලා කියන්නේ දෙකෙන් බෙදූ විට එකක් ඉතිරි වෙන සංඛ්‍යාවලට අපි කියනවා ඔත්තේ සංඛ්‍යා කියලා. පැහැදිලිද එහෙනම්? රයිට්. ආය අර වගේ කෙටි ඒවා දාන්න එපා. මෙන්න මේ ඉරට්ටේ සහ ඔත්තේ සංඛ්‍යා කියන්නේ මොනවද කියලා අහපුවා. පැහැදිලි නේද? රයිට්. එතකොට අපි අද මොකද්ද කතා කරන්නේ? මම ඔයාලට කියන්නම් කොහොමද අපි ඉරට්ටේ සංඛ්‍යා අඳුරගන්නේ, කොහොමද අපි ඔත්තේ සංඛ්‍යා අඳුරගන්නේ කියලා කියන්න. ඊට කලින් මම ඔයාලට මුල්ම ඉරට්ටේ සංඛ්‍යා පහ වගේ, මුල්ම ඔත්තේ සංඛ්‍යා පහ වගේ ලියලා පෙන්නන්න. රයිට්. මේ බලන්න. මම මෙතන ලියන්නම්කෝ. රයිට්. කොහොමද ලියන්නේ? මේ තියෙන්නේ 2 4 6 8 10. ඔය ඇතින් එහෙනම් මේ ටික තමයි පුතේ මොනවද? ඉරට්ටේ සංඛ්‍යා. මුල්ම ඉරට්ටේ සංඛ්‍යා නම් පළවෙනි ඉරට්ටේ සංඛ්‍යාව 2, ඊළඟට 4 6 8 10. ඊළඟට මම ඊට යටින් ලියනද ඔත්තේ සංඛ්‍යා. මුල්ම ඔත්තේ සංඛ්‍යා 5. පුතා පළවෙනි ඔත්තේ සංඛ්‍යාව 1, ඊළඟට 3, ඊළඟට 5 7 9. එහෙනම් මේ තියෙන්නේ මොනවද? ඔත්තේ සංඛ්‍යා. රයිට්. දැන් ඔයාලට ඔන්න ලස්සන දෙයක් පේනවා. ඒක මම දැම්ම කියන්නේ නැහැ. ඊට පස්සේ මම කියන්නම් ඔයාලට කොහොමද අපි ඔත්තේ සංඛ්‍යා සහ ඉරට්ටේ සංඛ්‍යා අඳුරගන්නේ කියලා. පුතේ ඉරට්ටේ සංඛ්‍යා අඳුරගන්න පුළුවන් අපිට මෙන්න මෙහෙම. කිසියම් සංඛ්‍යාවක් මම මෙන්න මේ කියන ඉලක්කම් වලින් අවසන් වෙනවා නම් ඒවා ඉරට්ටේ සංඛ්‍යා. මොන වගේද? 0 2 4 6 8. මෙන්න මේ කියන ඉලක්කම් වලින් අවසන් වෙන යම් කිසි සංඛ්‍යාවක් තියෙනවද? ඒවා ඉරට්ටේ සංඛ්‍යා. උදාහරණයක් විදිහට 200 152 324 456 978 ඔන්න ඔය වගේ මේ බලන්න බිංදුවෙන් 2න් 4න් 6න් 8න් අවසන් වෙන සංඛ්‍යා ඉරට්ටේ සංඛ්‍යා. එහෙනම් අඳුරගන්න පුළුවන් ඔයාට. එතකොට කොහොමද පුතේ ඔත්තේ සංඛ්‍යා අඳුරගන්නේ? මෙන්න මෙහෙමයි. කිසියම් සංඛ්‍යාවක් මම මෙන්න මේ කියන ඉලක්කම් වලින් අවසන් වෙනවා නම් ඒවා ඔත්තේ සංඛ්‍යා. මොන වගේද? 1න් 3න් 5 7 9. එහෙනම් ඕනෑම සංඛ්‍යාවක් මේ කියන ඉලක්කම් වලින් අවසන් වෙනවා නම් ඒවා ඔත්තේ සංඛ්‍යා. රයිට්? ඔන්න බලන්න මේ. අපි ගමු 11 33 ආය 75 ලොකු එකක් ගමු 327 759. රයිට්. අන්න බලන්න 1න් 3න් 5න් 7න් 9න් ඉවර වෙන සංඛ්‍යා ඔක්කොම මොනවද? ඔත්තේ සංඛ්‍යා. පැහැදිලිද? රයිට්. මම හිතනවා දැන් ඔයාලට මේ ඔත්තේ සංඛ්‍යා අඳුරගන්න පුළුවන් වෙයි කියලා. රයිට්. මෙන්න මෙහෙම දෙයක් කියනවා මම තව. මෙන්න මේ ඔත්තේ සංඛ්‍යා සහ ඉරට්ටේ සංඛ්‍යා අතර පොඩි සම්බන්ධයක් තියෙනවා. මේ බලන්නකෝ. ඉරට්ටේ සංඛ්‍යාව 2, ඔත්තේ සංඛ්‍යාව 1. ඊළඟට දෙවෙනි ඉරට්ටේ සංඛ්‍යාව 4, ඔත්තේ සංඛ්‍යාව 3, 6 5, 8 7, 10 9. ඔයාලට පේනවා මේ හැමතැනම පුතා ඉරට්ටේ සංඛ්‍යාවට වඩා එකක් අඩුයි. මොකද්ද? ඔත්තේ සංඛ්‍යාව. මේ බලන්න. ඉරට්ටේ සංඛ්‍යාවට වඩා එකක් අඩුයි ඔත්තේ සංඛ්‍යාව. ඒක හොඳට ඔළුවේ තියාගෙන ඉන්න ඕනේ. රයිට්. දැන් මම ඔයාලට කියනවා මෙන්න මෙහෙම දෙයක්. මම කියන දේකුත් නෙමෙයි මේක ඔයාගේ පේපර් එකේ අහන දෙයක්. ඔයාගෙන් අහනවා පළමුවන ඉරට්ටේ සංඛ්‍යාව කීයද? දෙවෙනි ඉරට්ටේ සංඛ්‍යාව කීයද? පස්වෙනි ඉරට්ටේ සංඛ්‍යාව කීයද? 10 වෙනි ඉරට්ටේ සංඛ්‍යාව කීයද? ඔන්න ඔහම අහනවා. එතකොට ඔයා කොහොමද එකපාර උත්තර දෙන්නේ? මෙන්න මෙහෙමයි අපි ඒකට දෙන්නේ පුතේ. ඔයාගෙන් ඇහුවොත් අපි ගමු මුලින්ම තුන්වන ඉරට්ටේ සංඛ්‍යාව කීයද කියලා ඔයාගෙන් අහනවා.
එතකොට ඔයා කොහොමද උත්තර දෙන්නේ? 3 වනනේ පුතේ. කීවනද? 3 වන. එහෙනම් 3 ගුණ කරනවා ඔයා කීයෙන්ද? 2කින්. 3 වරක් 2 කීයද? 6යි. අන්න 3 වන ඉරට්ටේ සංඛ්‍යාව කීයද? 6යි. ඔයාගෙන් අහුවොත් පුතේ 7 වන ඉරට්ටේ සංඛ්‍යාව ඔයාගෙන් ඇහුවොත් කීවෙනි එකද අහන්නේ? 7 වෙනි එක. එහෙනම් 7 ගුණ කරනවා කීයෙන්ද? 2කින්. අන්න හරි. කීයද එතකොට? 14යි. ඔයාගෙන් ඇහුවොත් පුතේ 25 වන ඉරට්ටේ සංඛ්‍යාව ඇහුවොත් ඔයා මොකද කරන්නේ? 25 ගුණ කරනවා කීයෙන්ද? 2කින්. කීයද එහෙනම්? 50. ඔන්න ඔහම ඔයාට ඕනෑම ඉරට්ටේ සංඛ්‍යාවක් හොයන්න පුළුවන්. ඔයාගෙන් ඇහුවොත් එහෙම 105 වන ඉරට්ටේ සංඛ්‍යාව 105 ගුණ කරනවා 2කින්. පැහැදිලි නේද? රයිට්. අන්න එහෙම ඔයාලට හොයන්න පුළුවන්. රයිට්. එහෙනම් අපි කොහොමද ඔත්තේ සංඛ්‍යාව හොයන විදිහත් බලමුද? පුතේ ඔයාගෙන් ඇහුවොත් එහෙම 3 වන ඔත්තේ සංඛ්‍යාව කීවෙනි එකද අහන්නේ? 3 වෙනි එක. එහෙනම් මේ 3 වන කියපින්ද 3 ගත්තා. ගුණ කරන්නේ ඒ දෙකෙන්මයි. මෙතන පොඩි කතන්දරයක් තියෙනවා. 3 වරක් 2 කීයද? 6යි. මම ඔයාලට හැමතිස්සෙම කිව්ව නේද පුතේ? ඉරට්ටේ සංඛ්‍යාවට ඔත්තේ සංඛ්‍යාව එකක් අඩුයි කියලා. අන්න ඒ නිසා 3 වන එක අහන නිසා දෙකෙන් ගුණ කරලා ඒන උත්තරෙන් එකක් අඩු කරනවා. එතකොට උත්තරය අපිට කී දෙන්නේ? 5යි. එහෙනම් 3 වන ඔත්තේ සංඛ්‍යාව කීයද? 5. බලන්න. 7 වන ඔත්තේ සංඛ්‍යාව කීවෙනි එකද අහන්නේ? 7 වන නේද 7 ගුණ කරනවා කීයෙන්ද? 2කින්. උත්තරේ 14යි. ඒකෙන් මතකැතු එකක් අඩු කරන්න. එතකොට කීයද? 13යි. ඔයාගෙන් අහුවොත් එහෙම 25 වන ඔත්තේ සංඛ්‍යාව අහුවොත් එහෙම මොකද කරන්නේ? 25 ගුණ කරලා 2කින් එතකොට 50යි. ඒකෙන් මතකැතු එකක් අඩු කරන්න. එතකොට කීයද? 49. ඔන්න ඔය විදිහට ඔයාට ඕනෑම ඔත්තේ සංඛ්‍යාවක් ඇහුවොත් ඔයාගේ දැනුමෙන් හදන්න පුළුවන්. පැහැදිලි නේද? රයිට්. තව දෙයක් තියෙනවා මේකේ. ඒ මොකද්ද කියලා බලමුද? මෙන්න මෙහෙම කතන්දරයක් තියෙනවා. ඔයාගෙන් අහනවා පුතේ 10 යනු කීවන නැත්නම් කීවෙනි ඉරට්ටේ සංඛ්‍යාවද? පුතේ ඉරට්ට සංඛ්‍යාව ලියා යනකොට 10 කියලා ලියවෙනවනේ. එයා කීවෙනි ඉරට්ට සංඛ්‍යාවද? ඒක හොයන්න මෙහෙමයි. ඔයා පුතා 10 බෙදන්න 2කින්. එතකොට කී දෙන්න උත්තරේ? 5. එහෙනම් 10 කියන්නේ පුතේ 5 වන ඉරට්ටේ සංඛ්‍යාව. ඔයාගෙන් අහුවොත් එහෙම 40 කීවෙනි ඉරට්ටේ සංඛ්‍යාවද? එහෙනම් ඔයා 40 බෙදන්න 2කින්. එහෙනම් උත්තරේ කීයද? 20. එහෙනම් පුතේ 40 කියලා කියන්නේ 20 වන ඉරට්ටේ සංඛ්‍යාව. පැහැදිලි නේද? රයිට්. තවත් තියෙනවා ඔය වගේම එකක් ඔත්තේ සංඛ්‍යාවලට. ඔයාගෙන් අහුවොත් පුතේ 13 කීවෙනි ඔත්තේ සංඛ්‍යාවද? 13 කියලා කියන්නේ කීවෙනි ඔත්තේ සංඛ්‍යාවද? ඒකේ අදහස මම කලිනුත් කිව්වනේ. අපි අර ඔත්තේ සංඛ්‍යා ටික ලියාගෙන යනවා නේද? 1 3 5 7 9 11 13 15 ඔහොම ලියා යනවනේ. එතකොට 13 යම් කිසි තැනක ලියවෙනවනේ. එතකොට අපෙන් අහන්නේ මෙන්න මේ 13 කියන්නේ කීවෙනි ඔත්තේ සංඛ්‍යාවද? ඒක හොයන්නේ මෙහෙමයි පුතේ. මේ 13නේ තියෙන්නේ. 13ට එකක් එකතු කරන්නකො. එතකොට කීයද? 14යිනේ. මේ මෙයා බෙදන්න පුතා දෙකෙන්. එතකොට කීයද? 7යි. එහෙනම් 13 කියලා කියන්නේ කීවෙනි ඔත්තේ සංඛ්‍යාවද? 7 වෙනි ඔත්තේ සංඛ්‍යාව. පැහැදිලිද? තව එකක් හදමුද? ඔයාගෙන් අහුවොත් 25 කීවෙනි ඔත්තේ සංඛ්‍යාව? එහෙනම් ඔයා 25ට එකක් එකතු කරන්න. කීයද? 26යි. අන්න එයා බෙදන්නකො දෙකෙන්. එතකොට කීයද? 13යි. පැහැදිලිද? එහෙනම් 25 කියලා කියන්නේ කීවෙනි ඔත්තේ සංඛ්‍යාවද? 13 වෙනි ඔත්තේ සංඛ්‍යාව. පැහැදිලි නේද? රයිට්. එහෙනම් මෙන්න මෙහෙම තමයි පුතා ඉරට්ටේ සහ ඔත්තේ සංඛ්‍යා හඳුනාගෙන අපි මේ ගැටලු විසඳන්නේ. මම හිතනවා ඔයාලට පැහැදිලි වෙන්න ඇති. මම ටිකක් ඉක්මනට මේක කිව්වා. අපේ පොඩ්ඩු මේවා හරි ඉක්මනට අල්ලා ගන්න නිසා. පැහැදිලි නේද? රයිට්. එහෙනම් ඔයා මේක හොඳට බලලා ඔළුවට දාලා ඔයාගේ ගැටලු විසඳන්න මේක යොදා ගන්න ඕනේ. එහෙනම් සියලු දෙනාටම සුබ දවසක් වේවා.